ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල මුළු ලෝකෙම අවධානය හිමි වෙලා තියෙන ප්‍රධානම මාතෘකාව වන භූමිකම්පා ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු 21 වන සියවසේ වැඩිම මරණ ගණනක් සහ වැඩිම දේපල විනාශයක් සිදු කළ භූමිකම්පා 10 මොනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. ආසන්නතම විනාශකාරී භූමිකම්පා වුණේ මේ අවුරුද්දේ 2025 වසරේ මාර්තු 28 වෙනිදා මියන්මාරයේ සිදුවන භූමිකම්පාව. එය රික්ටර් පරිමාණ ඒකක 7.7ක තරම් ප්‍රබල වූ භූමිකම්පාවක් වුණා. මේ වෙද්දී ඒ කියන්නේ අප්‍රේල් 1 වෙනිදා වෙද්දී 3100ක් විතර ජීවිත අහිමි වෙලා තියෙනවා. ඩොලර් බිලියන ගණනක දේපලද විනාශ වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු භූමිකම්පාවක් කියන්නේ මොකක්ද කියලා සරලව. පෘථිවියේ අභ්‍යන්තරය සකස් වෙලා තියෙන්නේ ස්තර කීපයකින්. පෘථිවියේ මතුපිට කලාපය, පෘථිවි කබල එහෙම නැත්නම් ශිලා ගෝලය කියලා හඳුන්වනවා. මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම කලාපයට යටින් ප්‍රාවරණය කියන කලාපය පිහිටලා තියෙනවා. මෙම ප්‍රාවරණ කලාපයේ මතුපිට ලවණ සාගරයක් පවතිනවා. ඉතින් පෘථිවි කබලේ තියෙන පෘථිවි තැටි මේ කියන ලවණ සාගරයේ පාවෙවි තමා තියෙන්නේ. වර්ෂය පුරාම මේ භූ තැටි විවිධ දිශාවන්ට සෙන්ටිමීටර් කිහිපයක් චලනය වෙනවා. මෙම චලනය වන භූ තැටි දෙකක් එකිනෙක ගැටීමේදී ඇතිවන ශක්තියට තමා භූමිකම්පාවක් කියලා හඳුන්වන්නේ. තව දෙයක් තමයි භූමිකම්පාවකදී භූ තැටි ගැටීම සිදුවන්නේ පෘථිවියේ මතුපිට සිට කිලෝමීටර් 15ක් 20ක් පමණ අභ්‍යන්තරයේ. මේ සමහර ප්‍රදේශවල කිලෝමීටර් 100ක් 200ක් පමණ ගැඹුරු වෙන්නත් පුළුවන්. ඉතින් මේ භූ තැටි පොළොව අභ්‍යන්තරයේ ගැටීම් වන ස්ථානය නාභිය හෙවත් කේන්ද්‍රය ලෙස හඳුන්වනවා. මෙම කේන්ද්‍රයට ඉහළින් ඉරස්ව භූ තලය මත ඇති ස්ථානය අපි කේන්ද්‍රය හෙවත් අපි නාභිය කියලා හඳුන්වනවා. භූමිකම්පාවක ප්‍රබලතාව මැනීම සඳහා යොදා ගන්නා උපකරණය භූමිකම්පා මානය කියලා හඳුන්වනවා. භූමිකම්පාවක ප්‍රබලත්වය මයින ඒකක තමයි රික්ටර් පරිමාණ හෝ මර්සර්ලි කියන පරිමාණයන් දෙක. නමුත් වර්තමානයේ බහුලව යොදාගන්නේ රික්ටර් පරිමාණ ඒකක කියන ඒකකය. සාමාන්‍යයෙන් රික්ටර් පරිමාණ ඒකක 7ට වැඩි භූමිකම්පා ප්‍රබල මට්ටමේ භූමිකම්පා ලෙස සැලකනවා. අපි දැන් බලමු 21 වන සියවසේ වැඩිම මරණ ගණනක් වාර්තා කළ ප්‍රබල භූමිකම්පා 10 මොනවද කියලා. අංක 10. 2006 වසරේ ඉන්දුනීසියාවේ සිදු වූ රික්ටර් පරිමාණ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව. මෙම භූමිකම්පාව 2006 යෝග්‍යාකර්තා භූමිකම්පාව හෙවත් බන්ටුල් භූමිකම්පාව කියලාද හඳුන්වනවා. 2006 වසරේ මැයි 27 වන දින උදෑසන 5:53ට පමණ ඉන්දුනීසියාවේ ජාවා දූපතේ යෝග්‍යාකර්තා ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 6.4ක විශාලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව හේතුවෙන් එරට 5700කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල කරුවන් බවට පත් වෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 3.1ක පමණ දේපල හානියක්ද මේ භූමිකම්පාව නිසා ඉන්දුනීසියාවට සිදු වෙනවා. ඒ වගේම ලක්ෂ 7කට වැඩි පිරිසක් අවතැන් කඳවුරට කොටු වෙලා තියෙනවා. අංක 9. 2015 වසරේ නේපාලයේ සිදු වූ භූමිකම්පාව. 2015 අප්‍රේල් 25 වන දින දහවල් 11:56ට පමණ නේපාලයේ කත්මණ්ඩු සිට වයඹ දෙසින් කිලෝමීටර් 85ක් පමණ දුරින් වූ ගෝර්ඛා ප්‍රදේශයේ මෙම භූමිකම්පනයේ අපි කේන්ද්‍රයේ සටහන් වෙලා තියෙනවා. රික්ටර් පරිමාණ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව හේතුවෙන් නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය, චීනය යන රටවල් වල පුජ්‍යලයන් 8962 දෙනෙකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් අවතැන් වෙලා තියෙනවා. 1934න් පසු නේපාලයට බලපෑ දරුණුතම ස්වභාවික වෙසනයද මේ ලෙස සැලකනවා. අංක 8. 2011 ජපාන භූමිකම්පාව. 2011 වසරේ මාර්තු මාස 11 වන දින පස්වරු 2:46ට පමණ ජපානයේ ටොහෝකු කලාපයේ ඔසිකා අර්ධද්වීපයට නැගෙනහිරින් කිලෝමීටර් 72ක් පමණ දුරින් පැසිෆික් සාගරයේ මෙම භූමිකම්පාව සිදු වෙනවා. රික්ටර් පරිමාණ ඒකක 9.0ත් 9.1ත් අතර ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූමිකම්පාව ආසන්න වශයෙන් මිනිත්තු 6ක් පමණ පැවති අතර ඉන් ප්‍රබල සුනාමි තත්ත්වයක්ද ඇති වෙලා තියෙනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් 19750කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර ඇමරිකන් ඩොලර් බිලියන 34.6ක පමණ දේපල හානියක්ද ජපානයට සිදු වෙනවා. මෙම භූමිකම්පා මෙතෙක් ජපානයේ වාර්තා වූ ප්‍රබලම භූමිකම්පාව ලෙස සටහන් වෙද්දී නූතන කම්පන විද්‍යාව 1900 වසරේදී ආරම්භ වන විට මේ දක්වා ලෝකයේ වාර්තා වූ සිව්වන විශාලතම භූමිකම්පාවද ලෙස සැලකනවා. අංක 7. 2001 ඉන්දියානු භූමිකම්පාව. 2001 වසරේ ජනවාරි 26 වන දින
උදෑසන 8:46ට පමණ ඉන්දියාවේ ගුජරාටයේ කච් දිස්ත්‍රික්කයේ චොබාරි ගම්මානයට කිලෝමීටර් 9ක් පමණ නීතිත දිගින් මෙම භූමිකම්පාව සිදු වෙනවා. රික්ටර් පරිමාණ ඒකක 7.6ක් තරම් ප්‍රබල වූ මේ භූමිකම්පාව නිසා ආම වශයෙන් පුජ්‍යලයන් 20000කට වඩා මිය ගිය අතර විශාල පිරිසක් අවතැන් වූවන් බවට පත් වෙනවා. ඒ වගේම ඉන්දියාවේ ගුජරාට් සහ පාකිස්තානයේ සින්ද් නගරෙහි ගොඩනැගිලි ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා. අංක 6 2003 ඉරාන භූමිකම්පාව 2003 වසරේ දෙසැම්බර් 26 වන දින අලුයම 1:56ට පමණ ගිනිකොන දිග ඉරානයේ රික්ටර් පරිමාණ ඒකක 6.6ක විශාලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වෙනවා. ඉරානයේ බාම් නගරයේ මුළුමනින්ම විනාශ කළ මේ භූමිකම්පාව 2003 බාම් භූමිකම්පාව ලෙසද හඳුන්වනවා. මේ භූමිකම්පාව හේතුවෙන් ආම වශයෙන් 34000කට අධික පිරිසක් මිය ගිය අතර ලක්ෂ 2කට ආසන්න පිරිසක් තුවාලකරුවන් බවට පත් වෙනවා. අංක 5 2023 තුර්කි සිරියා භූමිකම්පාව 21 වන සියවසේ වැඩිම මරණ ගණනක් වාර්තා වූ භූමිකම්පා අතර 5 වන තැන හිමි වෙලා තියෙන්නේ 2023 වසරේ පෙබරවාරි මාස 6 වන දින උදෑසන 4:17ට පමණ දකුණු හා මධ්‍යම තුර්කියටත් උතුරු හා බටහිර සිරියාවටත් මෙම භූමිකම්පාව සිදු වෙනවා. මේ නිසා මෙය 2023 තුර්කි සිරියා භූමිකම්පාව ලෙස නම් කරලා තියෙනවා. රික්ටර් පරිමාණ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් මේ භූමිකම්පාව පසුව පස්වරු 1:24ට පමණ රික්ටර් පරිමාණ 7.7ක තවත් භූමිකම්පාවක් සිදු වෙලා තියෙනවා. මේ නිසා සිදු වූ හානිය අති මහත් වෙනවා. ඉන්පසු ගෙවුණු මාස 3ක කාලය තුල සුළු කම්පන 30000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ භූමිකම්පාව නිසා සිදු වූ මරණ ගණන 62000 ඉක්මවලා තියෙනවා. අංක 4 2005 පාකිස්තාන භූමිකම්පාව 2005 වසරේ ඔක්තෝබර් 8 වෙනිදා උදෑසන 8:50ට පමණ පාකිස්තානයේ කාශ්මීර් ප්‍රදේශයේ මේ භූමිකම්පාව සිදු වෙලා තියෙනවා. රික්ටර් පරිමාණ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් මේ භූමිකම්පාව අසල පිහිටි ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, තාජිකිස්තානය වගේ රටවල් වලටද දැනී තිබෙනවා. මේ නිසා මේ භූමිකම්පාව 2005 කාශ්මීර් භූමිකම්පාව ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මියගිය ගණන 87300කට අධික වෙනවා. අංක 3 2008 චීන භූමිකම්පාව 21 වන සියවසේ වැඩිම මරණ ගණනක් වාර්තා වූ භූමිකම්පා අතර 3 වන තැන හිමි වෙලා තියෙන්නේ 2008 වසරේ මැයි 12 වන දින පස්වරු 2:28ට පමණ චීනයේ සිචුවාන් පළාතේ සිදු වූ මෙම භූමිකම්පාව. මේ නිසා මේ භූමිකම්පාව 2008 සිචුවාන් භූමිකම්පාව කියලා හඳුන්වනවා. රික්ටර් පරිමාණ ඒකක 7.9ක තරම් ප්‍රබලත්වයෙන් යුක්ත වූ මේ භූමිකම්පාව හේතුවෙන් 87500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. 3,80,000ක් පමණ තුවාලකරුවන් බවට පත් වෙලා තියෙනවා. 1976න් පසු චීනයට ඇති වූ ප්‍රබලතම භූමිකම්පාව මේ වන අතර දශකයේ 4 වන මාරාන්තික ස්වභාවික විපතද ලෙස ඉතිහාසගත වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 130ක පමණ අලාභයක් මේ භූමිකම්පාව නිසා චීනයට දරා ගන්න සිදු වෙලා තියෙනවා. අංක 2 21 වන සියවසේ වැඩිම මරණ ගණනක් වාර්තා වූ භූමිකම්පා අතර දෙවන තැන තියෙන්නේ මෙම 2010 හයිටි භූමිකම්පාව. 2010 වසරේ ජනවාරි 12 වන දින පස්වරු 4:53ට පමණ හයිටියට බලපෑ රික්ටර් පරිමාණ 7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන් එරට පුද්ගලයන් 1,60,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අංක 1 21 වන සියවසේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ භූමිකම්පාව ලෙස 2004 දෙසැම්බර් මාස 26 වන දින උදෑසන 7:58ට පමණ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ වෙරළට ඔබ්බෙන් රික්ටර් පරිමාණ ඒකක 9.2ත් 9.3ත් අතර ප්‍රබලත්වයෙන් යුක්ත සිදු වූ මේ භූමිකම්පාව හඳුන්වන්න පුළුවන්. මේ භූමිකම්පාව හේතුවෙන් අඩි 100ක් පමණ උසට සුනාමි රළ තත්ත්වයක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ සුනාමිය ගැන අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැ. මේ සුනාමිය සහ භූමිකම්පාව නිසා රටවල් 14ක පුජ්‍යලීන් 2,27,800කට අධික පිරිසක් මියගිය බවට වාර්තා වෙලා තියෙනවා. ඉන්දුනීසියාව, මාලදිවයින, ශ්‍රී ලංකාව, තායිලන්තය වගේ රටවල් වලට ඉතා දරුණු විපත් මේ භූමිකම්පාව නිසා සිදු වුණා. 21 වන සියවසේ ප්‍රබලතම භූමිකම්පාව සහ 1900 දී නූතන භූකම්පන විද්‍යාව ආරම්භ වූ දා සිට මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ 3 වන විශාලතම භූමිකම්පාව ලෙසද මෙම භූමිකම්පාව ඉතිහාසගත වෙලා තියෙනවා. ඔය විදිහට තමයි 21 වන සියවසේ වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණ භූමිකම්පා 10 මොනවද කියලා සටහන් වෙලා තියෙන්නේ. පසුගිය දිනවල මියන්මාරයේ සිදු ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන්
2025 අප්‍රේල් 1 වෙනිදා වෙද්දී මියගිය ගන්න 3100ක් විදියට සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ භූමිකම්පා 21 වන සියවසේ මේ වෙද්දී 12 වන තැන තමයි රැඳිලා තියෙන්නේ. ඉතින් මේක ඒ ස්ථානයේම රැඳී තියෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් ඔබට ජය.